මේ වීඩියෝ එක බලන ඔබ මේ වෙලාවේ යම් දෙයකින් පැන දුවමින් නැති. ඔබේ ජීවිතය දුවමින් ඉන්න ජීවිතයක් වෙන්න පුළුවන්. ඔබ හෙම්බත් වෙලා ඇති ප්‍රේමවන්තයෙක්. ජීවිතේ කාලේ පුරාවටම ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිල්ලා ඒ ප්‍රශ්න වලින් පැන දුවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ මේ උදෑසන දෙවියන් වහන්සේගෙන් දුවමින් ඉන්නවා ඇති. ඔබ දෙවියන් වහන්සේ තුලින් ඈතට දුවමින් ඉන්නවා ඇති. උන්වහන්සේගේ මැදිහත් වීම, උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ළඟකම, උන්වහන්සේ ඔබට කතා කරන දේ ඔබ ඒයින් ඈතට දුවමින් නැති. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ ඔයාට සූදානම් කරලා තිබෙන, ස්වාමීන් වහන්සේ ඔයාට සූදානම් කරලා තිබෙන, උන්වහන්සේ ඔයාට සැලසුම් කරලා තිබෙන සැලැස්මෙන් එහා දුවමින් ඉන්නවා ඇති. ඒත් එක්කම මේ උදෑසන එන්නා වූ ජීවිතේ කරගන්න ලද යම් වැරදි තීරණයක් නිසා, ජීවිතේ ගත්තා වූ වැරදි තීරණයක් නිසා ඔබ මූණ දීලා ඉන්න ගැටලුවකින් එහාට දුවමින් ඉන්නවා ඇති. ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඔයා මූණ දෙමින් ඉන්න తත්වය ඔයාගේ ඇත්ත తත්වයට විරුද්ධව පිළිගන්නට නොහැකිව ඔබ එයින් පැන දුවමින් නැත. ජීවිත කාලය පුරාවටම ඔයා දුවමින් වෙහෙසටපත් වෙලා ඇති. ඔය දන්නවද? මේ වචනේ ඔයා වගේ කෙනෙක් අපිට මුණ ගැසෙන උප්පත්ති පොතේ. යාකෝබ්ගේ ජීවිතය. යාකෝබ් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහුගේ තාත්තට බොරු කිව්වා. ඔහුගේ සහෝදරයාට බොරු කිව්වා. ඔහුගේ සහෝදරයව රැවට්ටුවා. ඔහුගේ ජීවිත කාලෙම ඔහුට නොලැබෙන දෙයක් පස්සේ ඔහු දුවලා හෙම්බත් වුණා. ප්‍රමන්තනේ හරියට ඔයා වගේ. සමහරක් වෙලාවට ඔයත් වෙහෙසට, මහන්සියට, තේට්ටුවට, විඩාවට පත් වෙලා ඇති. ඔයාට නොලැබුණ දෙයක්, ඔයාට හිමි නොවන දෙයක් පිළිබඳව ඔයා දුවමින් ඉන්නවා ඇති. ඒක පස්සේ දුවනවා ඇති. ඔයාට අයිති නෑ කියලා දැන, ඔයාට හිමි නෑ කියලා දැන ඔයා ඒක පස්සේ දුවමින් නැති. මේ උදෑසන හරියට යාකෝබ් වගේ ඔහුට හිමි නැති වූ කුළුඳුල්කමක් පිළිබඳව, හිමි නැති වූ ආශිර්වාදයක් පිළිබඳව ඔහු දුවමින් හිටියා. ඔහු හති වැටිලා දවසක් ඔහු තම සහෝදරයාගේ කුළුඳුල්කම හොරාගෙන තාත්තට බොරු කියලා ඔහු දුවලා යනවා, ඔහු පැනලා යනවා. ඔහු හති වැටිලා මහන්සි වෙලා ඔහු කර කියා ගන්න දෙයක් නැතුව, යන්නට නොහැකිව, එක ස්ථානයක්වත් නැතුව ඔහු දුවලා හති වැටුණ ස්ථානයක ඔහු ගලක් අරගෙන ඔළුවට තියාගෙන ඔහු නිදා ගන්නවා. එදා රාත්‍රියේ ඔහු සිහිනයක් දකිනවා. ඒ සිහිනය තමයි ඔහු දකිනවා පොළොවේ සිට ස්වර්ගය දක්වා ඉනිමගක් තියෙනවා. ඒ ඉනිමගේ දේවදූතයන් ඉහළ පහළ යනවා. ඒ දේවදූතයන්ගෙන් උඩ ඉනිමග කෙළවරේ දෙවියන් වහන්සේ සිටගෙන සිටිනවා. දෙවියන් වහන්සේ කියනවා යාකෝබ්ට, මම ආබ්‍රහම්ගේත් ඊසාක්ගේත් දෙවියන් වහන්සේ, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. ප්‍රේමන්තේනි, ඔහු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලැබුවේ, ස්වාමින් වහන්සේගේ පොරොන්දුව ලැබුවේ ඔහු යාඥා කරමින් ඉන්නකොට නෙවෙයි. ඔහු පවිත්‍ර වෙලා ඉන්න වෙලාවක නෙවෙයි. ඔහු පසුතැවිලි වුණාම නෙවෙයි. ඔහු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔහුව සොයාගෙන ආවා. ඒකට තමයි අපි කියන්නේ කරුණාව කියලා. ස්වාමින් වහන්සේ ඔහුට මුණ ගැසුනේ ඔහු දුවමින් ඉන්නකොට, ඔහු රැවටිලි සහගතව ඉන්නකොට, ඔහු විරුද්ධව සිටින වෙලාවේ, ඔහු දුවමින් ඉන්නකොට දෙවියන් වහන්සේ ඔහුට මුණ ගැසෙනවා. හරියට ඔබට වගේ. ඔබ දන්නවද මේ උදෑසන ඔයා හිතනවා නම් ස්වාමින් වහන්සේගෙන් ඔයා පැන යනවා කියලා. ඔයා හිතනවා නම් ඔයාට ස්වාමින් වහන්සේගේ ආශිර්වාද නැහැ කියලා. ඔයා හිතනවා නම් මේ වෙලාවේ ස්වාමින් වහන්සේට උදව් කරන්නේ නැහැ කියලා. ඒකම තමයි එකම සහ හරිම අවස්ථාව. ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන. ඔයාට තියෙනවා නැවතිලා මොහොතක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේ දිහා බලන්න. ඔබට දැනෙයි උන්වහන්සේගේ පොරොන්දුව ඔයාගේ දිවීම තුල, ඔයාගේ පොරබැදීම තුල
ඔයාගේ තෙහෙට්ටුව විඩාව තුළ ස්වාමීන් වහන්සේ ඔයාව මුණ ගැසෙන්නේ. ඔයාගේ සූදානම තුළ නෙවෙයි. ඔයාගේ යාඥාව තුළ නෙවෙයි. ඔයාගේ පවිත්‍ර වීම පාපොච්චාරණය තුළ නෙවෙයි නෑ. ඔයා ඉන්න තත්වයේම ස්වාමීන් වහන්සේ ඔයාව හොයාගෙන එනවා. මඳුන් වහන්සේට මතක් කරනවා උන්වහන්සේගේ පොරොන්දුව ඔයාගේ ජීවිතේ. එදා රාත්‍රියේ යාකෝබ් දුවන එක නැවැත්තුවා. එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ යාකෝබ්ට ආශිර්වාද කළා. ඔබ දුවමින් ඉන්න තත්වය තුළ, ඔයා දුවමින් ඉන්න ප්‍රශ්නය තුළ මොහොතක් නැවතිලා ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න. ඔයා සූදානම් වෙලා උන්වහන්සේ ගාවට එන්න එපා. ඔයා ඉන්න තත්වයේම උන්වහන්සේ ගාවට එන්න. උන්වහන්සේ ඔයාට පොරොන්දුව සූදානම් කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ මේ වචන කරුණු කොටගෙන ඔබට ආශිර්වාද කරන සේවා. ජෙස්පී